Hello friends, welcome back to my videos. On ඉතින් අද ගෙන ආවේ Mr. Meat කේ මචං අපි ගේම් එක මචං කාර්යයෙන් බහින්න යන්නේ. කේ බැස්සා. ඉතින් ගේම් එකෙන් යන්නේ Mr. Meat එක ගහන්න. කේ මචං ගේට්ටුව අරන් යන ගේම්මටම. පේනවා ඉතින් Mr. Meat මචං බය වෙලා දොරවල් වහන් ඉතින් කරන්න දෙයක් නෑ අපිට දොරවල් කඩන් යනවා මචං. කියන්නේ කඩන් යන්න වෙනවා. අත මේ බය වෙලා හරියන්නේ නෑනේ මචං. මම නරෝල් බයිනවා තමයි. උනාලා මෙච්චර බයින්න ඕනේ නෑ මචං. තොරවල් වහගෙන. ඔයා දැක්කද? අලි වැඩිනේ ඉතින්. දැන් මෙයා දැක්කලු. දැන් මම මොකද්ද මෙයාට කරන්නේ? මෙයා දැක්කනේ. මම මුකුත් කරන්නේ නෑ අපි ෂේප් එකෙන් උඩ තට්ටුවේ බඩු ටික චෙක් කරගමු. මෙතන මිටිය නෑ. නෑ මචං එතන මිටිය. මෙතන මිටිය තියෙනවා. ගැම්මක් තමයි. ඕකේ මෙතන තියෙනවා පිල් මේ අර පිලද මොකක්ද එකක් තියෙන අර ඇන ගලවන්නේ අන්න ඒක තියෙනවා එතන ගෑම්මක් තමයි ඉතින් දැන් අපිට ඉතින් ගේම් ඔබට ඊසි ඉතින් මම තමයි ඊසි මොඩ් තමයි ප්ලේ කරන්නේ ආන මීටරේම ඕක අපි මේ දොර අරිමු දොර ඇරියා අපි ගියා දැන් යන්නේ මචං මට කියන්න බැරුණානේ මෙතන මචං ඉන්නවා මේ මෙතන නෙවෙයි කියන්නේ තනියම මේ කාම්බලක ගයක් තියෙනවා එතන ඉන්නවා මචං අක්කි බබෙක් ඉන්නවා මචං. ඉතින් අක්කි බබා බේර ගන්න තමයි මේ මල්ලි බබා හදන්නේ. ඕකේ ඉතින් අක්කි බබා බේර ගැනීමේ මෙහෙයුම තමයි මේ තියෙන්නේ. මේ මචං මේ නාකි මිස්ටර් මීට් මොනක් කියලා බං. ඕකේ අපි කචං මුලින්ම ඇන්ටික් ගලගමු. මේ නාකි මිස්ටර් මීට් අක්කල සත් වෙන්නේ නැයිනේ මචං. ඔනිස්කේරි ටීචර් නම් අවලකුන්නේ. ග්‍රැනී නම් අවලකුන්නේ නැහැ. පොඩ්ඩක් කතා කරලා ඉෂ්ට දෙනවනේ. මෙතන නෑ මචං අඩුව. ඔකේ කෝඩ් එක ගත්තා. උඩ තියෙන මචං කෝඩ් එක ගහන තැනක්. ඔකේ දැන් මිස්ටර් මීට් ඉන්නවද? කවුද දැන් මෙතන මිස්ටර් මීට් දැම්මේ? ඔකේ මීට් නෑ. ඔකේ ගෙන්න කමු. මේක දැම්මොත් අපි සද්ද ඇහෙනවද දන්නේ මට නම් සද්දයක් ඇහුන්නේ නෑ. පොඩ්ඩක් try කරලා බලමු. එන්නේ නැද්ද? ඉතින් මචං ඊසි බෝඩ් තමයි ගහන්නේ. ඉතින් එහෙම තමයි එකපාර නෝමල් ගහන්න බෑ. ඊසි ගහලා පස්සේ නෝමල් ගහමු. එහෙම තමයි මචං. යහින් එනකොට අපි මෙහින් යමු. ෂේප් එක උඩට යමු මචං. මෙන්න මේක මෙන්න මෙතනින් දාගමු. දැන් ඉතින් මචං මිටිය ගන්න. මේ පැත්තේ නේ අනිත් පැත්තේ. අම්මතක එනවා බා මේ කියන්නේ මිස්ටර් මීට් ඉන්නකොට අම්මතක එනවා මචං. මේ කලබලේනි ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඕකේ ආර පැත්තේ මචං මිටිය තිබ්බා මම ඒක එතනින් දැම්මනේ. දැන් ඔතන තියෙන්න ඕනි. ඕකේ මචං දැන් මිස්ටර් මීට් ඉන්නවා. ඉතින් මට ලොකුද බා මිස්ටර් මීට් මෙහෙම වරේ කනටයක් ගහලා ගන්න. දැක්කනේ ඉතින් ඔය බයි තියා ගන්න ඕනේ. අපි පොඩක් මීට් එකෙන් අර බඩ පස්ස ගන්නත් එක්ක පොඩක් වටේ යවිදමු. මීට් වටේ යන්න ආසයිනි. ඔයාලත් මිස්ටර් මීට් වටේ යවලා බලන්න. ආස හිතේ. ඕකේ මචං. මම කෑරියා. දැන් ඔතන මිස්ටර් මීට් එකේ මිස්ටර් මීට් ආවා අපි ගියා. දැක්කනේ ඉතින් මිස්ටර් මීට් බෙන්නලා අපි යන්නේ කිලිම්ම. අනේ මම මචං මිස්ටර් මීට් නෝන්ඩි කරන්නේ. ඕකේ. මෙන්න මේ දොරේ තියෙනවනේ මචං. මේ දොරේ නෙවෙයි. පහල් තියෙනවනේ යතුරක්. දැන් මෙතන නැහැනේ. මිස්ටර් මීට් ගේ කියන්නේ යතුරු හංගලා. මිස්ටර් මීට් ගේ නෙවෙයි. අර දොරක් තිබ්බ මචං ලොක් කරලා. අන්න අර දොර. ඒ දොර ලොක් කරලා. දැන් එක තියෙනවා පීජ් එකේ. පීජ් එකේ කවුද මචං යතුරු තියන්නේ? හොඳ ප්‍රශ්නයක් මචං. මේකට ඉතින් ගොබ්බෙක් ඉන්න ඕනේ. මිස්ටර් මීට් එක දැන් අතන අඩුව ගන්න හැදුවේ. නැත්නම් මිස්ටර් මීට් හිටියනේ. මේ බායිට නේ මචං අර මිස්ටර් මීට් ඉන්නකොට එහෙම මිස්ටර් මීට්ගේ බඩු ගන්න හොඳ නැහැ නේ. අන්න ඒකයි පොඩි එහෙම ගරුත්තක් තියෙන්න බෑ. අන්න ඒකයි. මෙතන තියෙන මචං යතුර. ඕකේ මිස්ටර් මීට්. බීට් නේ. ඕකේ අපි ඔන්න මෙතනට ඉන්නේ. මම අද යතර පොඩ්ඩක් බිම දාලා මිස්ටර් මීට් ගෙන්න ගන්න.
මිස්ටර් මීට් මාවනේ ඉතින් කවුලක් නෑ. අපි දැන් මෙතනින් ගිහලා යතුරු දාලා ඉබ්බරගමු. ඕකේ. මෙන්න මේකේ හැබැයි තියෙනවා මචං. තියනව නෙවෙයි ඉන්නවා. ලොකුම ලොකු ඌරෙක්. මොකද මේ ඌරති කරනවද බන්ද? අනේ මන්දාර මං හිතන්නේ අර අරුගේ අතේ තියෙන මොකද්ද මන්දාර මස් කෑල්ලක්. ඒක මං හිතන්නේ ඌරෙක්ගේද කොහෙද මං හිතන්නේ. අතේ නං මහත් තඩි ඌරෙක්. නිකන් මිස්ටර් මීට් වගේම තමයි මං හිතන්නේ මිස්ටර් මීට්ගේ සහෝදරයාද කොහෙද මං හිතන්නේ. පොඩ්ඩක් මිස්ටර් මීට් වගේම තමයි පොඩ්ඩක් නේ මචං හොඳටම මිස්ටර් මීට් වගේ. ඌත් ඉතින් වාතයක් වෙනවම තමයි ඉතින්. ඒක දැක්කොත් ඉතින් පස්සේ යනවා අපිට එච්චර. ඒ කියන්නේ ඌර තරම්ම හයියෙන් දුවන්න බෑ. ඉතින් මිස්ටර් මීට් වලට දුව දැකි. ඕකේ මෙතන තියෙන මචං කැමරාව. කාඩමු. දැන් මේක මෙතනින් දාලා හැංගෙමු. දැන් ඔතන මිස්ටර් මීට් එනවා. මීට් ගොඩානේ ඉතින්. මීට් අනිවාර්යෙන්ම එනවා. සොයා මීට් වගේ නෙමෙයි මිස්ටර් මීට් මචං. අම්මු ගාවය සොයා මීට් නම් පොඩ්ඩක් හරි මොලේ තියෙනවා. එහෙම එකක් නෑ ඉතින්. අඩුවර කෑව නේද? අම්මු මස් කන ගොබ්බ හරකෙක්. කමක් නෑ ඉතින්. මොනම කරන්නද? අහෝ දුකකි. මිස්ටර් මීට් ගියාද? මිස්ටර් මීට් ගිහිල්ලා. ගිහිල්ලා. ඕකේ ආ දැනගෙන මචං මේ මම කවුද කියලා දන්නවනේ අම්ම යකා බ්‍රෝ කියලා. දැක්කන්නේ ඉතින් යකා බ්‍රෝ කිව්වා මචං යක්කුත් හෙල්ලන සීන් එකක් තමයි දැන් තියෙන්නේ. ඔකනේ ඔක. තිබ්බ මචං අතන එනමගේ බුරුල් කරන්න. මිස්ටර් මීට් ඔයා ගැන නෑනේ ඉතින් බුරුල් කරන්නේ. බොරුවට එන්න එපා. ඔයා ගැන ටිකක් තිබ්බට ඔයාගෙත් බුරුල් කරන්න තිබ්බත් කරන්න දෙයක් නෑ මිස්ටර් මීට්. අහෝ දුකකි. දැන් බලමු ඌරා. අන්න අතෙන් මචං ඌරා. දැක්කොත් නම් ඉතින් එන වාතයක් වෙනවා. අපි ෂේප් එක ගලවගමු. අන්න ටික. ඕකේ මචං දැන් අර කපා ගන්න අපිට අඬු ඕනේ වෙනවා. ඕකේ මෙතෙන් දාලා අපි යමු මචං. මිස්ටර් මීට් එන්න ඕනේ මචං හරිනම්. මිස්ටර් මීට් where are you going? අඩෝ මිස්ටර් මීට් මචං අපි පස්සෙන් ඇවිල්ලා තින්නේ බං. පස්සෙන් ඇවිල්ලා තින්නේ. මේකේ මචං අර මිස්ටර් මීට් එන කොටයි දෙකෙන් දැක්කාමයි නිකන් මිස්ටර් මීට් අන්න අඩෝ ඌර එනවා. හරිනේ අමාරු හරි. මං කිව්වනේ ඉතින් ඌර වාතයක් එනවා කියලා. මචං මම ෂත් ඝාතනෙච්චර කරන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒකිනේ මචං මං ෂත් ඝාතන කරන්නේ. ඒකනේ. ඔයාලා මචං කරන්නත් වෙයිද දන්නේ කියන්න බෑ. ඕකේ මචං දැන් පණේ පාකෙල දුවන් දින්නේ. ඔන්න ඌර එනවා පස්සෙන් මචං. ඌර එනවා හින හුරෙක් වගේ. හින ඌරෙක් වගේ එනවා. හින ඌරා හින හුරා වගේ එනවා. ආන් ඔක තමයි මෙතන ප්‍රශ්නේ මචං. දැන් මිස්ටර් මීට් නෝද? ලොකු ඌරගෙන් ආවා. ඕකේ අපි ගමු මචං. මේ වයර් කට එක නිකන් අඩුවනේ. සිංහලෙන් අඩුව. ඕකේ මචං. වයර් එක කපා ගමු. ඕකේ. මිස්ටර් මීට් come here. මෙතන දාගමු මචං මිස්ටර් මීට් ගෙන්න ගන්න. දැක්කද? ඉන්න කොයා ඉතින්. එන්න මචං ඔයා මන් නලව ගන්න. නලව ගන්න බෑ. තදේ කොහොමද මචං නලවන්නේ? අලි ඇතින් එකක්වත් ඕනේ මචං. ඉතින් ඇතින්ට බෑ. අන්න ඒකයි. ඕකේ. මේකත් කපුවා. ඕකේ මචං අපිට දින රතු පාට යතුරු ගන්න විතරයි. පස්සේ අරන් ගියා අක්කි බබා. දොයියන් අම්මී අක්කි බබා. ඉතින් දොයියගෙන ඉන්නේ. එයා ගහන් හිටන්නේ නිදිමත ඇති. පවුන් ඉතින්. නැත්තම් මිස්ටර් මීට් මොහොත දුන්නත් දන්නේ නැහැ. ඉද්දයන් මිස්ටර් මීට් ඔය ඉන්නේ. ඔයා ඉන්නකෝ ලිද්ද වට කර ખબર ගොයා කිව්වට මචං ලිද්ද වට කර මිස්ටර් මීට් ඉන්න ඔය ඉන්නේ. ඉන්න අමු මොලි. ඕවට කරන් දෙයක් නෑ මචං. ඕකේ අපි කොහමද රතු වතුර තියෙනවා.
ඉතින් මේ රතු යතුර තමයි ඔතන හැම වෙලේම තියෙන්නේ. අනිත් බඩු ටික නම් චුට්ටක් එහාට මෙහාට වෙනවා. ඕකේ දැන් අපි රතු යතුර දැම්මා අක්කි බබා ගත්තා. දැන් ඔය අක්කි බබා මචං නැගිටවන්න මොකද්ද කරන්න ඕනේ? ඒක මචං මම බලා ගන්නම්. ඔයාලා ඉතින් කර මේ කර දෙයක් කරගන්න ඕනේ නැහැ. මං එයාලා කුමාරි හැරවන්නම්. ඕකේ තමයි මචං ඉන්නේ අක්කි බබා. අක්කි බබෝ ඇතින්නේ ආවෝ. අතින්නේ නෙවෙයි යකා බ්‍රෝ ආවෝ. ඔය මේ අක්කි බබා. කේ මචං මිස්ටර් මීට්. එහෙනම් අක්කි බබා මං අරන් ගියා. තරහ වෙන්න එපා. ඔය අර ඌරත් එක්ක ජීවිතය ගත කරන්න. එහෙනම් මිස්ටර් මීට්. මීට් අපි ගියා.